සමහර තාත්තල සමහර අම්මල තමුන්ට තියෙන වග්ගඩුවක් විකුණනවා. කීයට විතරයි විකුණනකට වග්ගඩුවක් වික්ක මේ ගෙදර ඉතිරි ටික හදාගෙන දුව දෙන්න. එදාට උඹලගේ කිරිසප්ප ගති වලින් මිනිස්සු ප්‍රයෝජනයක් ගන්නවා. ඔයාලා දන්නේ නැති උනාට මේ රටේ ඒක තියෙනවා. මේ රටේ අන්නේ මහත් ඒ කියන්නේ දුප්පත්කමේ කෙලවරටම ගිය මිනිස්සු සමහරලාවට මන් දන්න අය ඉන්නවා. වකුගඩුවක් එහෙම තමුන්ගේ විකුණනවා. එහෙම විකුණනවා. ලංකාවේ ඕන තරම් වෙනවා. ඉන්දියාවේ නම් ඒක ජාවාරමක් විදිහට වෙනවා. ලංකාවේ දුප්පත්කමේ කෙලවරටම ගිහිලා සල්ලි හොයාගන්න ඕන නම් සමහර තාත්තල සමහර අම්මලා තමුන්ට තියෙන වග්ගඩුව විකුණනවා. කීයට විතරයි විකුණන්නේ? ලක්ෂ 15ට 20ට විකුණනවා. සල්ලි නෑ. මං දැනුවත්ත මං අඳුරන සර් කෙනෙක්ට වග්ගඩුවක් වික්කා. ඒ මනුස්සයා ගෙදර මං හිතන්නේ ගෙදර ප්‍රශ්නයට සෑහෙන්න. ලක්ෂ 20කට වික්කේ. ලක්ෂ 20කට වග්ගඩුවක් වික්කා මේ ගෙදර ඉතිරි ටික හදාගෙන දුව දෙන්න. දුව කසාද බඳන්න මට ඒක ඇහුනම මාර දුක හිතුණා. මේ සීරියස් කතාව ඈ. සර් හිටියා මං අඳුරනවා කතා කරාම මං ඇහුවා මොකද ආවේ? මේ ඩයලයිසිස් කරන්නකො මං ඔය ඩයලයිස් ඔයාට වග්ගඩුව මාරුවක් තියෙනවද? අප දන්නේ නෑනේ. ඔව් අපේ පරම්පරාවෙන් අම්මගේ පැත්තෙන් එකක් අම්මටත් තියෙනවා මේක මේ ෆුල් බොඩි චෙකප් එකක් කරද්දී අහුුනේ කිව්වා. වග්ගඩුව මාරු. මොකද කරන්නේ ඉතින්? වග්ගඩුවක් බද්ධ කරන්නේ ලක්ෂ 70ක් යනවා. ලක්ෂ 70ක්. ඒකයි කියන්නේ ඔය තියෙනවා ප්‍රවේශම් කරගන්න. පොඩි ගණන් නෙවෙයි ඔය ස්පෙයා පාර්ට්ස් ඈ. වාහන වගේ නෙවෙයි පුතා. නැති වුණොත් අනික පස්සේ දාන්නම් කියලා ටික දවසක් තියෙන විදිහට දුවන්න බෑ. බැරි නම් බෑ. මම ඔය ලක්ෂ 70 ඉතින් කවුරු හරි දෙන්න ඉන්නවද? මිනිස්සෙක් හම්බුණා කොහොමද ඉතින් විස්තර කතා කරා. මම මේ කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැති ඇත්ත මේ රටේ. පුතා මේවා විහිළුවත් විකාරවත් ඔයාලට මේවා ගෝචර වෙන්නේ නැත්තම් මගේ රත්තරන් පුතේ උඹලගේ මොලේ නොදියුණුයි. කොහොම හරි හැදියම්. මොකද උඹලා එළියට වහිනවා තව ටික කාලෙකින්. එදාට උඹලගේ කිරිසප්ප ගති වලින් මිනිස්සු ප්‍රයෝජනයක් ගන්නවා. මේ කියන දේවල් අරගෙන අපිට මොකෝ සර් මොකා වග්ගඩුව දුන්නම අපිට අවුලන්නේ නැහනේ. එතෙන්ට නම් එන්න එපා දෙයියෝ. එහෙම ළමයි ටිකක් ආපු දවසට මම ටියුෂන් නවත්තනවා. කියන්නේ එහෙම ළමයි ටිකක් එළියට මේ ලෝකේ යවලා මං වගේ ගුරුවරයෙක්ගෙන් වැඩක් නැහැ. එහෙමනම් ගුරුවරු ඕන තරම් ඉන්නවා. chat gpt කියන පුළුවන් ඉගෙන ගන්න. මම නිකන් කතා කරද්දි මේක සිරා කතාව මං ප්‍රාර්ථනා කරනවා මෙතන ළමයින්ට වෙන්න එපා කියලා මේ. හේතුව ඒ තාත්තා වකුගඩුව දෙන්නේ ගේ කපරාරු කරලා සිමෙන්ති දාලා දුව වෙඩින් එකට කියන්නේ දුව බලන්නේ න මනමාලයට පේන්න තියාගන්න. මම හිතන්නේ දුව දන්නේ නැතුව ඇතියෝ. මේක මං අම්මා පල්ලෑ මට මේක මාර දුකයි මේක කියද්දි. සිරා කතාව මොකද ඒ වගේ ලියවිච්ච සින්දුවක් තියෙනවා. ඕගොල්ලෝ YouTube එක ගහලා බලන්න කුසුමේ කියලා. අද ඉන්ටර්වල් එකේ හැම ළමයිම මේ ගෑල් ළමයිම පිරිමි ළමයි හැම කෙනෙම මේ සින්දුව අහන්න. කුසුමේ. සින්දුවේ නම කුසුමේ. කුසුමේ ඒකේ අන්තිමට කියන්නේ කුසුමේ ඒ කියන්නේ ඒ කතාවේ ලස්සන කතාවක් ඒක. මේ දැන් ඉන්න කොල්ලෝ ටිකක් ඒවා ලියන්නේ මේ වයසක අය ලියන සින්දු නෙවෙයි. පිස්සු හැදෙනවා. ඒ සින්දු වලට අහන්න බෑ. ඇහුවොත් අහන්න බෑ පුතා. ඇහුවොත් චැලෙන්ජ් අහන්න බෑ. නිකන් විකාර කර යාළුවෝක එක වීලු කර ඔය නිකන් බාගෙට අහගන්න පුළුවන්. සිරාවට ඇහුවොත් අදහපම් මං කියනකොට YouTube එකේ ගහලා කුසුමි කියලා සින්දුව. ඒ සින්දුවම තමයි මට මතක් වුනේ. තනිකර ඒ සින්දුවම තමයි එතන වෙන්නේ. ඒ තාත්තර මේ මැරෙන්න යන්නේ ඒ තාත්තා වග්ගඩුව දෙන්නේ මේ ගේ කපරාරු කරගෙන සිමෙන්ති දාලා ඒ වැඩ ටික කරගෙන දූ බලන්න මනමාලෙක් එනවා. ඒකට වැඩ ලෑස්ති කරන දෑවැද්ද දෙන්නද මම දන්නේ. හැබැයි අරක එහෙම එකක්. එහෙම අම්මලා තාත්තලාත් රටේ ඉන්නවනේ. මේ කිරා කතාව කිව්වේ. සීරියස් කිව්වේ. මං කියන එක බොරු නම් ඔය වගේ සින්දුවක් තියෙනවා.